ඔයා දන්නවද ඔයාගේ ෆෝන් එක TRCSL approved ෆෝන් එකක්ද නැද්ද කියලා? අපි කොහොමද ඒක චෙක් කරගන්නේ? හරිම සරල ක්‍රමයක් කරන්න තියෙන්නේ. මම ඔයාලට ඒක දැන් ටග් ගාලා කියලා දෙන්න. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට IME කියලා ටයිප් කරන්න, ස්පේස් එකක් තියන්න. ඊට පස්සේ ඔයාගේ IME නම් එක ටයිප් කරන්න මේ විදිහට. ඊට පස්සේ 19.0.9ට SMS එකක් යවන්න තියෙනවා. එතකොට ඔයාට ඔයාගේ IME නම් එක රෙජිස්ටර්ඩ්ද අන්රෙජිස්ටර්ඩ්ද කියලා ඔයාට මැසේජ් එකක් එනවා. හරි මම ඔයාලට ටග් ගාලා පෙන්නන්නම් මම චෙක් කරපු IME numbers දෙකක්. ඉතින් මේ තියෙන්නේ මම චෙක් කරපු IME numbers දෙකක්. ඔයාලට පේනවා ඉතින් පළවෙනි එකට insufficient information කියලා ඒගොල්ලෝ එවලා තියෙනවා. එහෙම එවලා තියෙන්නේ මම IME කියලා ටයිප් කරා ටයිප් කළා මට ස්පේස් එකක් යන්න බැරි වුණා. ඒක නිසා insufficient information කියලා එයාලා එවලා තියෙනවා. ඊළඟට දෙවෙනියට මම යවපු IME නම් එක unregistered කියලා එවලා තියෙනවා. තුන්ගෙනට යවපු IME නම් එක ඔයාලට බලාගන්න පුළුවන්. ඒකට registered IME කියලා එයාලා එවලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ ෆෝන් එක TRCSL approved ෆෝන් එකක්ද නැද්ද කියලා අපි හොයාගන්නේ. TRCSL approved කියන එකේ තේරුම තමයි ශ්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් දුරකථනයක් කියන එක තමයි TRCSL approved ෆෝන් කියන එකෙන් තේරුම වෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ ෆෝන් එක TRCSL approved ෆෝන් එකක්ද නැද්ද කියලා චෙක් කරලා බලලා ගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපිව ෆලෝ කරන්න. ඔයා දැනටපත් අපිව ෆලෝ කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සේව් කරගන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ YouTube channel එකකුත් තියෙනවා TikTok කියලා. ඒක subscribe කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.